මේ වාහනේ දැක්කම ඔබට මොකද්ද මතක් වුනේ? ඉස්සර පොලිසිය විසින් භාවිතා කරපු පොලිස් ජීප් රථයක් ඔබේ මතකයට නැගුණද? එසේනම් ඔබේ මතකය නිවැරදි. ශ්‍රී ලංකාවේ පොලිසිය සහ තවත් රජයේ දෙපාර්තමේන්තු වලට මෙම වාහනය ආනයනය කරලා තියෙනවා. Mitsubishi Podiar 5 long wheelbase ජීප් රථය තමයි අද ඔබට අපි රැගෙන ඇවිල්ලා තියෙන්නේ. Supercars, classic cars, day-to-day cars, 4x4 wheels, bikes, specifications, modifications, reviews, SL mods and reviews. ලෝන් වීල් බේස් කියලා කියන්නේ ඉදිරිපස රෝදය සහ පසුපස රෝදය අතර පරතරය මීටර් 2.6ක් වන ජීප් රථ. තවද මෙහි ෂෝට් වීල් බේස් ජීප් රථත් තිබෙනවා. ඒව ගැන අපි ඔබට පසුව තොරතුරු රැගෙන එන්න. Mitsubishi Podiar 5 ජීප් කියන්නේ මෙහි එන්ජින් අංකය ආරම්භ වන්නේ Podiar 5 dash ලෙස. අන්න ඒක නිසා තමයි මේකට Podiar 5 ජීප් කියලා කියන්නේ. අද අප ඔබට පෙන්වන මෙම මාදිලිය J44 මාදිලිය. මේ තවත් සරලව පැවසුවොත් මෙම වාහනේ චැසි අංකය ආරම්භ වන්නේ J44 ලෙස. එනම් ජපානයේ නිෂ්පාදිත වර්ෂය වන්නේ 1979. මෙම වාහන කාණ්ඩයේ ලොකු වෙනසක් නොමැතිව 1974 ඉඳලා 1983 දක්වා නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරලා තියෙනවා. තවද Mitsubishi ජීප් යන වෙළඳ නාමය යටතේ 1954 ඉඳලා 1998 දක්වා නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරලා තියෙනවා. අප ඔබට පෙන්වන මෙම ජීප් රථයේ විශේෂතා කිහිපයක් තියෙනවා. මේක සම්පූර්ණයෙන් මොඩිෆයි කරපු ජීප් රථයක්. මේකේ තියෙන මේ වින්ච් එක මේ වාහනේට ඔරිජිනල්ම එන වින්ච් එකක්. මේ මාදිලි වාහන වලට නිෂ්පාදකයා විසින් මෙකැනිකල් වින්ච් එකක් තමයි ලබා දීලා තියෙන්නේ ඉස්සරහට. ඒ වගේම මේකේ පසුපස තියෙන මේ වින්ච් එක අපිට පසුව සවි කරගන්න ඇවිල්ලා තියෙන වින්ච් එකක්. ඒකත් මෙකැනිකල් ක්‍රියා කරන අවශ්‍ය සියලුම පහසුකම් සපයලා දීලා තමයි ඒක එවන්නේ. අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට වින්ච් එකක් සවි කරන්න. මේ තියෙන්නේ ඔරිජිනල් හෙඩ්ලයිට්. හැලජන් ලයිට් තමයි ලැබිලා තියෙන්නේ. මේ තියෙන්නේ සිග්නල් ලයිට් සහ පාර්කින් ලයිට්. මේ ඔරිජිනල් ඒවමයි හෙඩ්ලයිට් මැද්දට වෙන්න වගේ තියෙන නිසා තමයි මේ මඩ් ගාඩ් උඩට මේකේ පාර්කින් ලයිට් එකයි සිග්නල් ලයිට් එකයි දීලා තියෙන්නේ. මේක භාවිත කරලා තියෙන 33යි 12යි 50යි 15 ටයර්. ටයර් තරමක් විශාලයි. ඒ නිසා මඩ විසික්කන එක වළක්වන්න වීල් ආචර්ස් යොදාගෙන තියෙනවා. එකම වාහනේට පොඩි මසල් ලුක් එකක් ඇහිලා තියෙනවා. ඔයාලා බලනවා ඇති ඇයි මේ යකට බාර් තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ඔෆ් රෝඩ් කරද්දී වාහනේ එහෙම වැදිලා බොඩි එකට වෙන ඩැමේජ් අඩු කරගන්න තමයි මේ යකඩ බාර් තියෙන්නේ. මොකද යකඩ බාර් වල තමයි මොකක් හරි යලක පෙල්ලිලා ගහක් එහෙම වැදුනොත් මේ යකඩ බාර් එක තමයි මුලින් වදින්නේ. මේ ඩීසල් ටැංකිය කැප් එක ලීටර් 45ක ධාරිතාවයක් තමයි මේවේ තියෙන්නේ. මේ තියෙන්නේ පසුපස සිග්නල් ලයිට් සහ බ්‍රේක් ලයිට්. මේ තියෙන්නේ ජෙරි කෑන් එක. අපි දුර ගමනක් යනවා නම් අපට අවශ්‍ය අමතර ඉන්ධන මේක රැගෙන යන්න පුළුවන්. මේ ස්පෙයා වීල් එක. මේ තියෙන්නේ 7 pin trailer plug එක. අපි ට්‍රේලර් එකක් අඳන් යනවා නම් ට්‍රේලර් එකට අවශ්‍ය විදුලිය ලබා ගන්න තමයි මේකේ තියෙන. උදාහරණයක් විදිහට ට්‍රේලර් එකේ තියෙන බ්‍රේක් ලයිට්, සිග්නල් ලයිට් ඒවා වැඩ කරන්නේ මේ ප්ලග් එකට ප්ලග් කරාම තමයි. අපි දැන් මේක ඉන්ටීරියර් බලමු. මොනුම මීටර් පැනල් එක බලුවාම දකුණු පැත්තේ ස්පීඩෝමීටර් එකක්, වම් පැත්තේ වෝටර් ටෙම්පරේචර් මීටර් එකක්, ෆුවල් මීටර් එකක් තියෙනවා. ඒකම 4 wheel on light එකයි battery charging indicator light එකයි බලා ගන්න පුළුවන්. මේ මැද්දෙන් දෙපැත්තට තියෙන්නේ left right turn signal light indicators.
B කියන්නේ brake oil indicator එක. O කියන්නේ oil pressure indicator එක. ඊට අමතරව මේ යටින් තියෙන headlight high beam indicator එක. අමතර light සඳහා switch තමයි මේ තියෙන්නේ. original වාහනේ තියෙන විදිහටම switch ටික තමයි මේ තියෙන්නේ. මුලින්ම hazard, headlight, wiper, engine idle up එක, engine cut off එක, ashtray එක, storage cabby එක, මේ තියෙන winch එක වැඩ කරන lever දෙක. ඔය four wheel දැම්මට පස්සේ four wheel එක high ද low ද කියලා gear එක change කරන lever එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ four wheel on lever එක. මේ ලොකුට තියෙන මේ lever එක gear lever එක. මේක 4 speed gear පද්ධතියක් තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා තියෙන 4x4 part time සහ rear wheel drive permanent විදිහට. hand brake lever එක තමයි මේ තියෙන්නේ. අපි දැන් බොනට් එක ඇතුළ ගැන බලමු. මේකේ 12 වෝල්ට් බැටරි දෙකක් තියෙනවා. ඒ කියන්නේ 24 වෝල්ට් තමයි මේක භාවිතා කරන්නේ. මේකේ තියෙන Mitsubishi 4DR5 වර්ගයේ එන්ජින් එකක් අපි පෙර සඳහන් කළා ඒ ගැන. මේක diesel indirect injection naturally aspirated 4 cylinder engine එකක්. ඒ කියන්නේ මේකේ turbo chargers එහෙම මුකුත් නැහැ, බේසික්ම එන්ජින් එකක්. මේකේ horsepower එක 79ක් සහ torque එක newton meter 176.5ක් වෙනවා. මේක බිඳුවේ ඉඳලා පැයට කිලෝමීටර් 60ක වේගයක් ගන්න තප්පර 7.8ක් ගන්න. ඒ වගේම මේක බිඳුවේ ඉඳලා පැයට කිලෝමීටර් 100ක වේගයක් ගන්න තප්පර 27.6ක් යනවා. top speed එක පැයට කිලෝමීටර් 111. එහෙනම් මේ රිවිව් එකත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. SL Mods and Review කියලා ටයිප් කරලා Instagram එකේ Facebook එකේ අපිව follow කරන්න. අපේ පළමු වීඩියෝ නිසා හොඳ නරක පහල කමෙන්ට් කරන්න. මතක ඇතුව අපිව subscribe කරලා වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එක click කරන්න. ඉක්මනින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන්න.